good morning. ඉතින් ඔන්න ජීවිතේ first time ගන්න experience එක ගන්න තමයි වෙලා ඉන්නේ. දැන් අපි ඉන්නවා දොඩන්දුවේ. මගේ ඉන්න කොළ තුන් දෙනෙක්. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ මොකටද? kayak first time kayak අත්දැකීම් ලබා ගන්න. හරි ඉතින් අපි kayak experience එක ගන්න තමයි ඉන්නේ. ඉතින් time එක තිබ්බේ 7ට 6 මාට විතර අපි ආවා. 6ට විතර අපි ආවා. දැන් 6 මාට තමයි අපි රයිඩ් එක ගන්න ලෑස්ති වෙන්නේ. අපේ කවුද අපේ ගයිඩ් ඇතුළු අපේ මේ සර්විස් එක සපයන කට්ටිය තාම ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ රෙඩි වෙනවා අපිව අපේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න. සුපර් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් බලමු අපි කොහොමද ඒ අත්දැකීම කියලා. ඉතින් අකිලන හබරත් තරම් ලෑස්ති එරේට. හරි බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක විඳින්නේ කියලා. ඒ වතුර නෙමෙයි. මේ අපි ඉන්න අලන් ඉන්නද? වලේ මොනවද කැමරා මේකේ දානවා. අවුල් අප්පඩ මඩේ. Ay, boleh net? Hari. Tapi kayak kayak ini. Answer. Mana tadi? awal ini tuh ini. Ipal. Oh. मोटर हो रही अधूरा नहीं कोला नेवा पైన ගිහිල්ලා අය පයින්න අරාත දිගේ ගිහිල්ලා කරන මං ගා මාදුව ගහුවෙන්නේ මාදුව ගහුවෙන්නේ තව එහානේ අපි ආව පැත්තට නෑවනේ ආතල් තමයි අකිල වදින් අකිල ෆයිනල් ඇයි අවුසි මොකද්ද කරන්නේ කි ඌ වැඩ කැල්ලක් දාලා ගියේ අපි දැන් ඉන්නේ රත්ගම කලපුවේ ඉතින් අනිත් පැත්තට ඉස්සේ අපි අන්නර රිසව් ඉඳන් ඇවිල්ලා ඒක තමයි ඒගොල්ලෝ ලොකේෂන් එක ඉතින් ඉහි ඉඳන් ඇවිල්ලා අපි මෙන්න මේ තියෙන ගාලට ගියා ලොකු නුග ගහක් තියෙන නුග ගහේ නැගලා ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන දැන් අපි ආපහු යනවා දූපත තියෙනවා කියලා කිව්වා දූපත පැත්තට ඉතින් පැය දෙකක විතර රයිඩ් එකක් තියෙනවා මගේ ඉස්සරහා ඉන්නවා අපේ හංස හදල්ද චිල්නේ ඉතින් අකිලයි අපි යසිදු මල්ලේ ඉන්න නයිට් බෝට් එකේ අපේ ගයිඩ් අයියා ඉන්නවා ඉතින් අපි මේ පැත්ත යන ගමන් ඉන්නේ අය බලමු කොහොමද කියලා ගමන අන්නර පේන තැන තමයි පටන් ගත්තේ. ඉතින් දැන් අපි ඊට පස්සේ ගියා අතන තිබ්බ නුග ගහන්න නැග්ගා. නුග ගහන්න ගලා ඒ ඉසවුදම් මේ පැත්තටම ඇවිල්ලා දැන් අපි ඉන්නේ. ගල් පාරයක් උඩ නැගලා. ඉතින් අපි හංසමල්ලි ඉන්නවා. අද අපි නිබ්බා ඉන්නවා. යන්නේ දැන් පැයක් විතර අපි රයිඩ් කරා. තව පැයක් විතර අපිට රයිඩ් එකක් තියෙනවා. ඉතින් අරහෙට එන්නේ අපි දැන් එන්නේ කොහෙටද? වටෙන් එන්න. අපිට දැන් මේ දූපතේ මෙන්න මේ වටෙන් ගිහිල්ලා ආපහු අපේ ප්ලේස් එකට යන්න තමයි තියෙන්නේ. ඉතින් කොහමද? අපි ආවේ අර ඉඳලා කිව්වා කොහමද ආපු දුර? අතරම හොඳ ගමනක් යාවේ මාසි නේද? මම ගත්තත් එක ඔබ අටියොත් ගහලා ඉන්නේ. ඉතින් පොඩ්ඩක් මාසි හිතට වඩා පොඩ්ඩක් අමාරු වැඩ නේද? වෙනස් අත්දැකීමක් සුපිරි. ඉතින් ඒ අත්දැකීම මේ තල්පිටිය කලපුවේ වෙනම අත්දැකීමක්. ඉතින් ඒක ගන්න මොන එක්ස්පීරියන්ස් එකක් අපි ගන්න වෙන ආසාවෙන් හිටියේ. මේ මුලින්ම අපි හිතන්නේ සමන්ල වෙවේ කියලා එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා. ඊට ඒ වැඩි අපි කැන්සල් වුණා හිතුවේ නැති විදිහට. ඉතින් එහෙනම් අපි ආගත්තා. කයක් කරන්න ඕනේ හින්දා අපි ආවා කෙලිම ගාලට. අපි යමු එහෙනම්. දැන් යන්න ලෑස්ති වෙනවා. අපි යමු ඉස්සරහට.
කොහොමද හිතන්නේ ඉතින්? හරි මාන්සි. ආන්සිද? අකිල චිල්ද? අද අනින්නේ අතපය කපාගෙන ඉන්නේ මූණා. තරමන් ගන්න ගිල්ල අතපය වැඩ පෙන්නන්න ගියා ආරාම් කෙල්ලන්ට. අතපය කපාගෙන ඉන්නේ. ඉතින් අපි අයියා ඉන්නවා. අපි ගයිඩ් කරන්න අපි අයියා තමයි. අයියා මොකද ඔයගලන් කම්මේ නම? කඩේ ලැබුණ සපාරි. ඉතින් අපි ටික්කඩුව ලැබුණ සෆාරි එකෙන් තමයි අපි ආවේ අද. කයක් රයිඩ් එක. මම හිතන්නේ අපි දැන් ආයි පැය දෙකක් විතර ආවනේ. පැය දෙකක්. පැය එකමාරක් විතර ආවා. තා අපිට පැයක් වගේ යන් තියෙනවද එම? තා පැයක් විතර රයිඩ් එකක් තියෙනවා. පට එක්ස්පීරියන්ස් එක නේ. ආයෙ සුපිරි ඉතින් ආයේ අදගිම ගන්න එන්න ඕනේ. ටික්කඩුව ලැබුණ සෆාරි එකෙන් ඉතින් එන්න. ඔබත් ඊට පස්සේ තියෙනවා පන්සල. ඉතින් අර පේන්නේ බුදු කුටිය. ඉතින් ඒ කැලෙන් වෙලා දූපතේ පන්සලක් තමයි තියෙන්නේ. ඉතින් අපි පන්සලත් පහු කරගෙන යනවා අර පේන කඩුගාන දිශාවට. අපි වගේ තව ආපු ගෙස්ලා වගේක් ඉන්නවා. අපි මේ ආපු සර්විස් එකෙන්මයි. දැන් අපි පැය දෙකකට ගෙට්ටු වෙන්න රයිඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ රත්ගම කලපුවේ. අපි යමු අර පෙන්නේ සව්වට. ගාන ආන්සමේට ගාන. Wow. ඉතින් දැන් අපි අපේ කයක් රයිඩ් එකේ අන්තිම කාල සීමාවේ තමයි ඉන්නේ. අපි පැය දෙකමාරක් විතර රයිඩ් කරා. ඉතින් අපි මෙන්න මෙතන තියෙන පාලමෙන් එහාට කෙලින්ම මේ කලපුව මෝයට සම්බන්ධලා මෝදට ගමන් කරනවා. ඉතින් එතනින් එහාට තියෙන මෝය අපි මෙතන නවතිනවා. මෙතනින් එහාට වතුර මැදේ. අපි දැන් පැය දෙකමාරක් විතර ලොකු රයිඩ් එකක් ඇවිත් තියෙන. මෙතනින් එහාට මේ ගහරෝගෙන අපි ආපහු යනවා. අපි හිටපු තැනට අපේ රයිඩ් එක අවසන් කරන්න. ඉතින් අපි ආපහු හරවගමු. හරවගෙන ඉතින් බලමු කොහොමද අත්දැකීම කියලා. කොහොමද? සුපිරියි. දන් කාලා මා දන් කාලා. මොකද දැන් වැටලා සුපිරිය අතල්ලේ කපාගෙන පැනලා ඉතින් ඔන්න ඔහොමයි අපි කයක් පැද්දේ. ඇත්තටම මාර එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මාර පදින ගොඩක් ආසාවෙන් හිටිය අපිට chance එකක් හම්බුනේ නැහැ. ඉතින් ඊයේ තමයි first time කයක් එක්ස්පීරියන්ස් එක ගත්තේ. ඉතින් අපි පැද්දේ රත්ගම කල්පේ තමයි අපි කයක් පැද්දේ. ඉතින් පැය දෙකක විතර රයිඩ් එකක් තිබ්බා. හිතුව තරම් අර ලේසි නැහැ. ඉතින් හුඟක් අමාරුයි වැඩි. හරි මේ ටයර්ඩ් හරි මාන්සි. ඉතින් මේ සාමාන්‍යයෙන් අර ඉස්සරහා යන කෙනාට පොඩ්ඩක් අමාරු වැඩි. පිටිපස්සෙන් යන කෙනාට සේෆ් එකේ පොඩ්ඩක් පිටිපස්සෙන් වාඩි වෙලා අර මේ හේතු වෙලා යන්න පුළුවන්. අර ඉස්සරහා යන කෙනාට පොඩි අවුලක් තියෙනවා. ඉස්සරහා යන කෙනාට අර කොන්ද කෙලින් තියන් යන හින්දා පට්ට අමාරුයි. ඉතින් ඒ හින්දා කයක් පදිනවා නම් මුලින්ම මේ ඉස්සරහා ෂීට් එක අල්ලගන්න. ඉතින් අපි රත්ගම කලපුවේ තමයි පැද්දේ. ඉතින් ඒක නම් මේ බෙල්ලෝ ඉන්නවා කලපුවේ බහින්න බෑ. බහින්න සයිඩ් කපලා යනවා කකුල්. අපි හන්සයම් කකුල් තුවාල කරන් හතර වට යන්න බෙහෙත් දාන්නත් ගිහලා තියෙනවා. ඉතින් මේ මෙහෙමයි අපේ දවසේ ගත උනේ. කයක් එක්ස්පීරියන්ස් සුපිරි. ඉතින් ගාල් යනවා නම් අනිවාර්යෙන් අර සාමාන්‍ය පොදුවේ අපි බලන්න යන ගාල්ලේ තියෙන ලොකේෂන් වලට අමතරව ඉතින් කයක් පැදලා ඒ අතල තරම් බලන්න. එහෙනම් හම්බෙමු.